ඩිග්‍රී කීයක් පාවෙන්නේ නැද්ද ඔය ගම් වතුරේ? එච්චරයි. අන්න ඒක නිසා පින්වතුනි හැමතිස්සෙම බලන්න පින කුසලයේ කියන එක කරවන්න දරුවෝ ලවසා ඔබ මේ ලෝකේ උපදින මැරෙන මිනිස්සයාට පින්වතුනි පින කියන එක ඒ කාන්තේම ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවානේ අපිට. දක්ෂ මාලාකාරයක විවිධ මල් අරගෙන එක එක જાතිය මල් මාලා නෙලන්නාසේ ඉපදෙන මැරෙන මිනිස්සයා විවිධාකාරයෙන් පින් කටයුතු කළ යුතුයි කියලා. මේ නිකමට කියපුවා නෙමෙයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ විශ්වයේ දැකලානේ දේශනා කරන්නේ මේ කාරණා. ඔය වෙන විනාශය භාග්‍යවතුන් වහන්සේට පේන නිසානේ පෙක්. අන්න ඒක නිසා හැමතිස්සෙම ඔය අදිස්ථානේ ගන්න පින්වතුනි. ඔබ නියම මිනිසෙක් වෙන්න පින්වතුනි. ඔබ නියම පිරිමියෙක් වෙන්න, නියම ගැහණියක් වෙන්න පින්වතුනි. ආර්ය මිනිස්සු බවට පත් වෙන්න. සීහෙලය බවට පත් වෙන්න පින්වතුනි. සීහෙලයන්ගේ උරුමය ඔබට හම්බ වෙයි එතකොට. උත්සාහ කරන්න සීහෙලය බවට පත් වෙන්න. පින කුසලයට එක්ක ජීවත් වෙන්න. අදින රෙදි කැල්ලක් නැති වුණත් කමන්නේ නැහැ පින්වතුනි කොලාතු වැඳගෙන ඉමු. එහෙම බෑ නේද පින්වතුනි? අපායට ගියත් කොලාතු නම් අඳින්න බෑ නේද? ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. අපායට ගියත් කොලාතු අඳින්න බෑ. කොලාතු අඳගෙන හරි ඉන්න පින්වතුනි. සුගතිය වේරගන්න. බොහෝම අභාග්‍ය සම්පන්න යුගයක් මේ. ඔබට අපි කිව්වා පින්වතුනි ඔය දේවල් බොහොම තව බොහොම ඉස්සරහට වෙන්න නියමිතයි පින්වතුනි. ඔය පොඩ්ඩක් හරි යන්තම් රැකිලා තියෙනවා පින්වතුනි ඔබගේ සීල සිල් ගුණේ හින්දා. ඔබ වගේ පිරිසක් මෙහෙත් යම් පිරිසක් ඉන්නවා තව තැන්වල ඔයගේ පිරිස ඇති පින්වතුනි නිවන් දකින්න වෙර වීරිය වඩන පිරිස්. ඒ අය පින කුසලයේ කරන නිසා පින්වතුනි විශ්වයට පොඩි හරි සහනයක් තියෙනවා. එහෙම නැත්නම් ඔయిత වඩා බොහොම දරුණුවට දේවල් වෙනවා පින්වතුනි. නමුත් හැබැයි වෙන එක නතර වෙන්නේ නැහැ පින්වතුනි. ඔක නතර කරන්න බෑ. තව ඉස්සරහට පින්වතුනි බොහොම සැරට ওই දේවල් වෙන්න ඊට කඩ වැඩි. දැන් මේ කියන්නේ පින්වතුනි ඔබ ඒකට බය කරන්න නෙමෙයි. මොකද බය වුණා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. මේ ඔබට පෙන්වන්නේ පින්වතුනි මේ කාරණා ගැන හරියට දැනගෙන මේවට සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගන්න කියලා. ඊළඟට වෙන අනතුරු මොකක්ද කියලා ඔබට හිතා ගන්න බැරි වෙයි. කොහොමත් මේ ඉදිරි අනාගත කාලයේදී පින්වතුනි ඔය වගේ අනතුරු වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ලංකාවේ බොහොම අඩුවෙන් වෙයි පින්වතුනි. පිටරටවල වුණනම් බොහොම ශීඝ්‍රයෙන් ලොකුවට දේවල් වෙන්න ඉඩකඩ වැඩි. මේ රටට ඉතින් මේ හෙනේ වදිනවා පින්වතුනි කරන්න දෙයක් නැහැ. මොකද හේතුව මේ රටෙත් පින්වතුනි මේ රටත් දියුණු වෙන්න හදනවනේ. දියුණු වෙන්න හදන නිසා පින්වතුනි තව ටිකක් වැඩිපුර ෆාම් එකක් දෙකක් එහෙම දාගෙන තව මාළු ටිකක් වැඩිපුර අල්ලගන්න බෝටු ටිකක් එහෙම ගෙන්න ගත්තට පස්සේ පින්වතුනි ඉතින් ඔය මේ වෙන විනාශෙත් නතර කරන්න බෑ. ප්‍රාණඝාත කළා තව කෙනෙක්ට හානි කළා පින්වතුනි. තවත් සත්වයකට හානි කළා යහපතින් ඉන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ නම් පෙන්නලා නැහැ. පරදුක්ඛූපදානේන අත්තනෝසුක මිච්ඡති. එහෙමයි දේශනා කළා තියෙන්නේ. වේර සංසග්ග සංසට්ඨෝ වේරාසෝන පරිමුච්ඡති කියලා. අනිත් අයට දුක් දීලා Tamanට සැපයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක කවදාකවත් මේ ලෝකෙ වෙන්නේ නැහැ පින්වතුනි. ඒ දෙකොල්ල අතර වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නැහැ කියලා. ඔය විදිහට විශාල වශයෙන් පින්වතුනි සත්ව ඝාතන කරන්න පටන් ගත්තට පස්සේ මේවටත් ඔය උරුමෙම තමයි වෙන්නේ. ඔය අනිත් රටවලට වෙන්න තියෙන උරුමෙම තමයි වෙන්නේ පින්වතුනි. ඒක නිසා ඔබ තේරුම් ගන්න පින්වතුනි මේ බොහොම මේ ඉදිරි කාලේ බොහොම අමාරු කාලයක් වෙනවා. ස්වභාවික විපත් එහෙම ගොඩක් එන්න ඉඩකඩ වැඩි.
දැන් බය වෙන්න එපා. බය වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. දැන් බය වෙලා වෙවුලලා ඊට පස්සේ Tamanට කැමති එක්කලාට වැඩක් නැහැ. එහෙනම් වෙවුලන එක නතර කළා. ඕකට ප්‍රිකෝෂන් එකක් ගන්න. ඒ තමයි අද ඔබ අදිස්ථාන කරන්න පින්වතුනි. මෙච්චර කල් කරපු පිනට වඩා තව වැඩිපුර පින් කරනවා වගේ. ඒකට සල්ලි ඉස්සරහට දාගන්න කියලා නෙමෙයි මම කිව්වේ පින්. පින කරන්න සල්ලි අවශ්‍යතාවයක් නැහැ. සල්ලි තියෙන ප්‍රමාණයෙන් ඒවා කරන්න. සල්ලි වියදම් කරන වැඩ. අනිත් ඒවා පුළුවන් අනිත් අය වියදම් කරලා කරන දෙයකට අතහිත තියාගන්න හැමතිස්සෙම. භාග්‍යතුන් වහන්සේට පුද පූජා පවත්වන්න. ඔය හැම එකක්ම කරන්න පුළුවන්. වතුර වීදුරුවක් තියන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට පෙන්වන්නේ පැන් වීදුරුවක්. තමන්ගේ දරුවා ලව්ව දෙමාපියන්ට සලකව ගන්න පුළුවන් පෙන්වන්නේ. ඔය මට්ටමින් දේවල් පෙන්වන්නේ ඔබ හොඳට ප්ලෑන් කරන්න ඔබගේ ජීවිතේ. ඔබ ප්ලෑන් කළේ දරුවා උපදිනකොටම පෙන්වන්නේ පිරිමි දරුවෙක් උපදිනවා කියලා ආරංචි වෙනකොට තාම බඩේ ළමයා පෙන්වන්නේ ඔබ සමහරට රෝයල් එක ආනන්ද නාලන්ද ඔය කිට්ටුවෙන් නේද? ඊඩමක් ගයක් එහෙමත් බල්ල ඇති කුලියට ඉන්න තැනක් එහෙමත් බල්ල ඇති ඔන්න ඔය මට්ටමට මිනිසුන්ට පිස්සු පෙන්වන්නේ. පුදුම විශ්වාසයක් තියෙන මිනිසුන්ට පෙන්වන්නේ මේ මැරෙන්නේ නැතුව යනවා කියලා මේ ගමන. නමුත් ඒකට ප්‍රිකෝෂන්ස් අරගෙන තියාගන්න. අද ඉඳලා තව තීව්‍ර කරන්න. මතක් කරගන්න පින්වතුනි. තව වීඩියෝස් එහෙම තියෙනවා නම් YouTube එකේ හරි කොහරි බලන්න පින්වතුනි. අර නායකී ඒවා මිනිස්සු යට වෙච්ච ඒවා. ඒකේ හරි වීඩියෝස් බලන්න බැරුව ඇතිනේ මම හිතන්නේ ඒවා දාන්න තහනම් ඇතිනේ. නමුත් මිනිස්සු කැමරා කරගත්තුව ඇති පින්වතුනි. මේ මිනිස්සු මෙහෙම බලන් ඉඳද්දි මෙහෙම පස් කඳු කඩා වැටෙනවා එකට මේ. හැබැයි බුද්ධිය තියෙනවා නම් විතරක් බලන්න නැත්තම් බලන්න එපා ෆෙන්ගත. චිත්‍රපටියක් බැලුවා වගේ තියෙයි. බුද්ධිය තියෙනවා නම් බලන්න එතකොට ඔබට දේව දූතයා පේයි ෆෙන්ගත. එහෙම වුණා නම් පින්වතුනි ඇත්තටම ඔය සිදුවීම තුළින් අඩුම තරමේ ඔබ හරි ගැලවිච්ච මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ සිදුවීම නිකන් අතහැරලා දාන්න එපා පින්වතුනි. ඒවෙන් ඔබ ජීවිතේට යමක් ගන්න. ඔබ අද ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න පින්වතුනි ඔබගේ දරුවා දැම්මලොත් මොකද වෙන්නේ කියලා. ඔබ ඔච්චර ආදරේ ඔබගේ දරුවා දැම්මලොත් මොකද වෙන්නේ කියලා බලන්න පින්වතුනි. ඔබ කෑක ගහන්නයි ඔබට දරුවා නැති වෙච්ච නිසා පින්වතුනි දරුවට සුගතිය නැති වෙච්ච එකට කෑක ගහන්න එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒකටවත් තේරෙන්නේ නැහැ අන්තිමට දන්න බල්ලෙක් කුක්කෙක් වුණා දැන් ඉතින් එතනින් එහාට මොකුත් කරගන්න ඒකටවත් තේරෙන්නේ නැහැ පින්වතුනි. ඔය එකට අඬන්න කවුරුත්ම නැහැ. ඒක නිසා බලන්න පින්වතුනි ඔබ තාත්තා නම් අම්මා නම් ඔබට ලොකු වගකීමක් තියෙනවා පින්වතුනි. මෙලෝ වගේම එලෝ දියුණුවට දරුවන්ගේ දේවල් කරන්න. ඒ වගේම ඔබගේ මෙලොව සහ එලොව දියුණුවට නැත්නම් මෙලොව පරලොව දියුණුව කියන එක අනිවාර්යයෙන්ම සලකන්න පින්වතුනි. ඔබගේ ඔළුවට වැහැලා තියෙන්නේ මෙලොව දියුණුව ගැන විතරයි. මොකද හේතුව පින්වතුනි කිසිම පොතක පතක සඳහන් කරන්නේ නැහැ නේ පින්වතුනි. ඊළඟත් බැවියට මොකද යහපතක් කරගනින්න කියලා. එහෙම සඳහන් කරන පොත් තියෙනවා පින්වතුනි ඒවා කියවන්නේ නැහනේ. ලෝවැඩ සංග්‍රහව කියවන්නේ නැහනේ ලේසියෙන් පින්වතුනි. ලෝවැඩ සංග්‍රහවේ කවි ටිකක් අරගෙන පින්වතුනි ඒක හොඳට අධ්‍යයනය කරලා තමන්ගේ දරුවට ওই ටික කියලා දෙන්න පුළුවන් නම් පින්වතුනි. දරුවා මහ විශාල දෙයක් ඉගෙන ගන්නවා. නැත්නම් ඒව නෙමෙයිනේ පින්වතුනි ගොඩක් දුරට කතා වෙන්නේ. බටහිර ලෝකයේ ලියවිච්ච පොතපත තමයි පින්වතුනි සිලබස් වලට එකතු වෙන්නේ හැමතිස්සෙම.